කවදා හරි දවසක ඔයගොල්ලෝ හිතලා තියනවද මේ දේවල් ගැන? වෙළඳ පොලේ තියෙන විවිධ වර්ගයේ කුකින් ඔයිල් අතරින් මොකක්ද හොඳම තෙල් වර්ගය කියලා? ඒ වගේම කොහොමද අපි හොඳම තෙල් වර්ගය තෝරගන්නේ කියලා? ඔයගොල්ලෝ තෙල් තෝරගනිද්දී ලේබල් එකේ තියෙන වැදගත්කම ගැන හිතලා තියනවද? අපි උයන අවස්ථාවෙන් අවස්ථාවට උදාහරණ විදියට ඩීප් ෆ්‍රයි කරනකොට, ස්ටියර් ෆ්‍රයි කරනකොට, සලාඩ් එකක් හදනකොට යූස් කරන්න ඕනි තෙල් වර්ගය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා කියලා හිතලා තියනවද? ඒ වගේම රිෆයින්ඩ් ඔයිල්, වර්ජින් ඔයිල් වල වෙනස දන්නවද? මේවා ගැන දැනගන්න ඕන දිගටම මේ වීඩියෝ එක සමග රැඳී සිටින්න. අද අපි කතා කරන්නේ ආහාරයට ගන්න වඩා සුදුසු තෙල් වර්ගය තෝරගන්නේ කොහොමද කියලා. නමුත් හොඳම තෙල් වර්ගය ගැනම විතරක් හිතලා මදි. අපි ආහාරයට ගන්න තෙල් ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ කියන්නේ ක්වොලිටි එක වගේම ක්වොන්ටිටි එකත් වැදගත්. නිරෝගී පුද්ගලයෙකුට දිනකට පරිභෝජනයට නිර්දේශිත තෙල් ප්‍රමාණය ආසන්න වශයෙන් මිලිලීටර් 15ක්. ඒ කියන්නේ තේ හැඳි 3ක්. අපි හිතමු අපි හොඳම තෙල් වර්ගය තෝරගත්ත කියලා. අපි ඒ තෝරගත්ත තෙල් වර්ගය හොඳයි කියලා ඒ තෙල් එක දවසට නියමිත ප්‍රමාණයට වඩා පරිභෝජනයට ගත්තොත් ඒක ශරීරයට අහිතකරයි. මොකද ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කළොත් අධික තරබාරුව වගේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. තෙල් ග්‍රෑම් එකකින් කැලරි 9ක් අපේ ශරීරයට ලැබෙනවා. ආහාර පිසීමේදී පිටින් එකතු කරගන්නා තෙල් වලට අමතරව බොහෝ වෙලාවට අපි පොල් කිරි භාවිතයට ගන්නවා. ඒ වගේ තෙල් අන්තර්ගත වෙනවා. ඒ නිසා ආහාර පිසීමේදී භාවිතයට ගන්නා තෙල් ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. තෙල් වර්ගයක් තෝරගන්නකොට අපි ප්‍රධානව සැලකිලිමත් විය යුතු කාරණයක් තමයි මේ කුකින් ඔයිල් එක රිෆයින්ඩ් ඔයිල් එකක්ද එහෙම නැත්නම් වර්ජින් ඔයිල් එකක්ද කියන එක. අපි මුලින්ම බලමු මොකක්ද මේ රිෆයින්ඩ් ඔයිල් කියන්නේ කියලා. රිෆයින්ඩ් ඔයිල් කියන්නේ ප්‍රොසෙස් කරලා හදන තෙල් වර්ග. ඒ කියන්නේ මේ තෙල් හදද්දී මේවා අධික උෂ්ණත්වයකට රත් කරලා ඒවයේ රස, පාට, සුවඳ වෙනස් කරලා කල් තබා ගැනීමේ හැකියාව වැඩි කරලා හදනවා. මේ තෙල් අධික උෂ්ණත්වයට රත් කරලා හදන නිසා අධික උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යොදන නිසා මේවයි කල් තබා ගැනීමේ හැකියාව වැඩි. නමුත් මේ තෙල් නිපදවීමේදී අධික උෂ්ණත්වයට රත් කිරීම නිසා මේ තෙල් වල පෝෂක ද්‍රව්‍ය විනාශ වෙලා යනවා. ඒ වගේම ශරීරයට අහිතකර ද්‍රව්‍ය නිපද වෙන්නත් පුළුවන්. මේ තෙල් වලට ප්‍රොසෙස් කිරීමේදී මීට අමතරව තව ද්‍රව්‍ය එකතු කරනවා. රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය. නිෂ්පාදන ක්‍රියාවලියේදී රිෆයින්ඩ් ඔයිල් අධික උෂ්ණත්වයට රත් කිරීමේදී පෝෂණ පදාර්ථ විනාශ වන නිසාත් අමතර රසායනික ද්‍රව්‍ය ඔයිල් වලට එකතු කරන නිසාත් ආහාර පිසීමේදී රිෆයින්ඩ් ඔයිල් පුළුවන් තරම් භාවිතයෙන් වැළකීම ශරීර සෞඛ්‍යයට හිතකර වෙනවා. රිෆයින්ඩ් ඔයිල් වලට උදාහරණ තමයි corn oil, sunflower oil, vegetable oil, soya beans oil, canola oil, grape seed oil. මල් ළඟ මෙතන තියෙනවා ඒ තෙල් වර්ග අතරින් තෙල් වර්ග දෙකක්. මේ තියෙන vegetable oil එකක්, මේ තියෙන sunflower oil එකක්. මේ දෙකම රිෆයින් කරලා හදලා තියෙන්නේ. මේ vegetable oil එක ගත්තොත් vegetable oil කියන්නේ තෙල් වර්ග කිහිපයක් මිශ්‍ර කරලා හදපු එකක්. මේ අපේ ingredients බැලුවොත් මේකේ තියෙනවා canola oil එකයි soya bean oil එකයි තමයි මේකෙදි එකතු කරලා තියෙන්නේ. vegetable oil වර්ගය අනුව එකතු කරන ද්‍රව්‍ය වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන sunflower oil එක මේකේ එයාලා සඳහන් කරලා තියෙනවා කොච්චර කැලරීස් ප්‍රමාණයක් තියෙනවද, ටේබල් ස්පූන් 2ක ප්‍රමාණය අරන් ගත්තොත් කැලරි 80ක් තියෙනවා. එතනින් ගියාම අනිත් ingredients ටික දක්වලා තියෙනවා. අපි
අපි දැන් බලමු වර්ජින් ඔයිල් කියන්නේ මොනවද කියලා. වර්ජින් ඔයිල් කියන්නේ කෝල් ප්‍රෙස් කරලා හදන තෙල් වර්ග. ඒ කියන්නේ අඹරලා, තෙරපුමකට ලක් කරලා වගේ. ඒ කියන්නේ මේක හයි උෂ්ණත්වයකට රත් කරලා එක්ස්ට්‍රැක්ෂන් ප්‍රොසෙස් එකක් සිදු වෙන්නේ නැහැ. ඒකින්ද මේකේ පෝෂණ පදාර්ථ විනාශ නොවි තියාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට අමතරව රසායනික ද්‍රව්‍ය, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මේවට භාවිතා කරන්නේ නැති හින්දා සෞඛ්‍ය සම්පන්න වශයෙන් ගොඩක් ඉහළ තත්ත්වයක වර්ජින් ඔයිල් තියෙනවා. වැඩි වශයෙන් භාවිතා වන වර්ජින් ඔයිල් වලට උදාහරණ තමයි ඔලිව් ඔයිල්, ඒ වගේම කොකනට් ඔයිල්, අවකාඩෝ ඔයිල්. ලේබල් එක බලලා වෙළඳපොලේ තව තියෙන ද්‍රව්‍ය වලින් ඔයගලන්ට තෝරගන්න පුළුවන්. මේ වර්ජින් ඔයිල් ගත්තම තියෙන ප්‍රශ්නේ තමයි අපිට මේවා ගොඩක් අධික උෂ්ණත්වයකට රත් කරන්න බෑ. ඒ කියන්නේ මේවයි ගොඩක් කලාවට ඩීප් ෆ්‍රයි වලට සුදුසු වෙන්නේ නැහැ. ඔලිව් ඔයිල් ගත්තොත් මේක ස්ටියර් ෆ්‍රයි වලටයි සලාඩ් වලටයි ගොඩක් හොඳයි. අධික උෂ්ණත්වයකට රත් කරන්නකොට අපි සලකා බලන්න ඕන සාධකයක් තමයි තෙල් වල ස්මෝක් පොයින්ට් එක. අපි බලමු මොකද්ද මේ ස්මෝක් පොයින්ට් එක කියන්නේ කියලා. ස්මෝක් පොයින්ට් එක අපි මේකට කියනවා බර්නින් පොයින්ට් එක කියලා. තෙල් එකක් ස්මෝක් එකක්, ඒ කියන්නේ දුමක් එක්ක බර්න් වෙන්න ගන්න උෂ්ණත්වයට තමයි ස්මෝක් පොයින්ට් එක කියන්නේ. ස්මෝක් පොයින්ට් එකේදී තෙල් වල තියෙන සංඝටක කැඩිලා වෙනස් සංඝටක බවට පත් වෙන්න පුළුවන්. මේ නිසා තෙල් වර්ගයක් තෝර ගැනීමේදී ස්මෝක් පොයින්ට් එක ගැන සැලකිලිමත් විය යුතුමයි. වර්ජින් ඔයිල් එක ස්මෝක් පොයින්ට් එක ගැන අපි වඩා සැලකිලිමත් වෙන්න ඕන. අපි ඒ තෙල් වර්ගයේ භාවිතයට ගන්න අවස්ථාව අනුව. අපි අවස්ථාවෙන් අවස්ථාවට භාවිතා කරන තෙල් වර්ගය වෙනස් වෙනවා. උදාහරණයක් විදියට සලාඩ් එකකට, ඩ්‍රෙසින් එකකට හොඳම වර්ජින් ඔයිල්, ඔලිව් ඔයිල් වගේ. ඒ වගේම අධික උෂ්ණත්වයකට රත් වෙන්නේ නැති ටෙම්පරාදුවකට ස්ටියර් ෆ්‍රයි එකකට සුදුසු වෙන්නේ වර්ජින් ඔයිල්. හැබැයි ඩීප් ෆ්‍රයි කරද්දී ස්මෝක් පොයින්ට් එක වැඩි තෙල් යොදා ගන්න ඕන. වර්ජින් ඔයිල් ගත්තම ස්මෝක් පොයින්ට් එක වැඩිම අවකාඩෝ ඔයිල් වල. අවකාඩෝ හැබැයි මිලෙන් අධිකයි. හැම අතින්ම අවකාඩෝ හොඳයි මිල අධික නැත්තම්. වර්ජින් ඔලිව් ඔයිල් එක සලාඩ් එකකට, ඩ්‍රෙසින් එකකට ගොඩක් හොඳයි. ඒ වගේම ස්ටියර් ෆ්‍රයි කරගන්න එකටත් මේක හොඳයි. ඩීප් ෆ්‍රයි කරන්න ඔලිව් ඔයිල් එක භාවිතා නොකරන තරමට සුදුසුයි. මොකද මේකේ ස්මෝක් පොයින්ට් එක සාපේක්ෂව ගොඩක් අඩු නිසා. වර්ජින් කොකනට් ඔයිල් එක ගත්තොත් මෙයා ටෙම්පරාදුවකට, ඒ කියන්නේ ස්ටියර් ෆ්‍රයි එකකට භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙයාගේ ස්මෝක් පොයින්ට් එක සාපේක්ෂව අඩු නිසා ඩීප් ෆ්‍රයි එකකට භාවිතා නොකරන තරමට සුදුසුයි. තෙල් එකක් නැවත නැවත භාවිතයෙන්, ඒ කියන්නේ රීයුස් කිරීමෙන් ඒ තෙල් වල ස්මෝක් පොයින්ට් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තෙල් රත් වීමේදී ඒවයේ පෝෂක සංඝටක කැඩිලා ශරීරයට අහිතකර සංඝටක හැදෙන්න පුළුවන්. මේ නිසා තෙල් නැවත නැවත භාවිතයෙන් රීයුස් කිරීමෙන් වැළකීම සුදුසුයි. දැන් මම ඔයගලන්ට කිව්වා වර්ජින් ඔයිල් වලට උදාහරණ තමයි ඔලිව් ඔයිල්, කොකනට් ඔයිල්, අවකාඩෝ ඔයිල්. නමුත් මේවයිත් රිෆයින්ඩ් ඔයිල් තියෙනවා. දැන් මේක ගත්තොත් මේ අවකාඩෝ මං හොඳම තෙල් වර්ගය අවකාඩෝ මිල අධිකයි කියලා. නමුත් අවකාඩෝ වල මේක රිෆයින්ඩ් එකක්. මේ ලේබල් එකේ සඳහන් කරලා තියෙනවා මෙතන රිෆයින්ඩ් කියලා. ඒක නිසා තෙල් වර්ගයක් ගැනීමේදී ලේබලය කියවීම ඉතාම වැදගත්. තෙල් වර්ගයක් නෙමේ ඕනෑම ආහාර වර්ගයක් මිලදී ගැනීමට පෙර ලේබලය කියවීම පුරුද්දක් කරගන්න ඕන. දැන් අපි පොඩ්ඩක් මේ ඔලිව් ඔයිල් වල ලේබල් එක ගැන බලමු. දැන් මේකේ සඳහන් වෙනවා මේක ඕගනික් එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් කියලා. ඒකම මේකේ සඳහන් වෙනවා මේක ළඟේ සර්ටිෆිකේට්ස් ටික. මේ පැත්තේ තියෙනවා QR කෝඩ් එක දීලා මේකෙන් අපිට ට්‍රේසබිලිටි එක බලා ගන්න පුළුවන්. ෆාම් එකේ ඉඳලා අපේ අතට එනකම් මේකේ ඔක්කොම ඉන්ෆර්මේෂන් ටික අපිට මේ හරහා බලා ගන්න පුළුවන්. ඒකම මේකේ සඳහන් වෙනවා තේ හැඳි දෙකක කොච්චර ලිපිඩ අන්තර්ගත වෙනවද,
කාබෝහයිඩ්‍රේට් කොච්චර අන්තර්ගත වෙනවද, කොලෙස්ටරෝල් ප්‍රමාණය කොච්චරද, ඒක න අපිට සඳහන් වෙලා තියෙන ඔලිව් ඔයිල් වල 0යි කියලා. ඒකම මේකේ කැලරීස් තේ හැඳි දෙකක ප්‍රමාණය කැලරි 80ක් අන්තර්ගත වෙනවා. ඒකෙන් අපිට ගන්න ඕන ප්‍රමාණය ශරීරයට බලා ගන්න. ඒ හින්දා අන්තිමට මට ඔයාලට කියන්න තියෙන්නේ ලේබල් එක බලලා තමන්ට සුදුසු ඒ අවස්ථාවට ගැලපෙන තෙල් වර්ගයක් තෝරගන්න. මම ඕගොල්ලන්ට කියපු කාරණා ගැන සැලකිලිමත් වෙලා පුළුවන් තරම් තෙල් වර්ගයක් මිලදී ගැනීමේදී වර්ජින් ඔයිල් එකක් මිලදී ගන්න. ඒ තෝරා ගැනීමේදී ලේබල් එක ගැන වඩා සැලකිලිමත් වෙලා විශ්වාසවන්ත තෙල් වර්ගයක් මිලදී ගන්න.